Hello guys, අයිබෝවන්. ඉතින් සුබ දවසක් ඔයාලා ඔක්කොටම. අද අපි ඉන්නේ අපේ නංගිලාගේ ගෙදර. අපේ කියන්නේ මගේ නංගිලාගේ ගෙදර. ඉතින් මේ අපේ යාළුවෝ ටිකක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි මේ ආගන්තුකයෝ දෙන්නෙක් ඉන්න ඇවිල්ලා මෙහෙට අපේ අප්පච්චියන් අපේ මල්ලිගේ තාත්තා. ඉතින් මේ ඉන්නේ මල්ලිගේ තාත්තා. මේ ඉන්න මල්ලිගේ තාත්තා. ඉතින් මේ ඉන්න අපේ අප්පච්චි. ඉතින් ලංකාවේ ඉඳන් ඩුබායි වලට විසිට් එකේ ඇවිල්ලා ඉතින් මේ ඩුබායි බලන්න ඇවිල්ලා දැන් තව දවස් දෙක තුනක් වගේ තමයි තියෙන්නේ. එයාලට ඩුබායි එකේ ඉඳලා ගෙදර යන්න තියෙන කාලේ අවසාන වේගෙන එනවා. ඉතින් මේ ඒක නිසා ඒක නිමිති කරගෙන අපේ නංගිලාගේ ගෙදර පොඩි පාටියක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඒක අපි රස විඳින්මින් කැම බීම තියෙන ඒවා ඔක්කොම අපි රස විඳින්මින් තමයි ඉන්නේ. අපේ ගෙදර කට්ටියක් ඉන්නවා මේ. අපේ සතේ බබා ඉන්නවා. එතකොට අපේ අම්මා ඉන්නවා මේ පැත්තේ මගේ පිටුපස්සේ තියෙන අපේ අම්මා ඉන්නවා. ඉතින් අපේ නංගිගේ අම්මා තියෙන මල්ලිගේ අම්මා නුවන් මල්ලිගේ. ඉතින් කට්ටියත් එක්කම අපි දැන් යන්නේ අපේ කට්ටිය මොකද්ද කරන්න කියලා බලන්න. මොකද පාටියක් කියන්නේ ඉතින් කට්ටිය නිකන් ඉන්න දෙයක් නෙවෙයිනේ. පාටිය කියන්නේ පාටියක්. ඉතින් පාටියේ කට්ටිය මොකද්ද කරන්න කියලා බලන්න තමයි අපි දැන් යන්නේ. හරි අපි ගිහින් බලමු එහා පැත්තට. ඉතින් මෙතනින් අපේ ආලුව සෙට් එක. cheers. මේ ඉන්න අපේ නුවන් මල්ලි. ඉතින් නුවන් මල්ලි කියන්නේ මගේ මස්සිනා. ස්ටෙෆන් අයියා ඉන්නවා. ඉතින් මෙතන ඉන්න ඇලෙක්ස් අයියා. අපේ අමල් බා ඉන්නවා ඉන්දියාවේ අපේ අල්ලපුරටේ අපේ යාළුවා. ඉතින් රොෂාන් මල්ලි ඉන්නවා. එතකොට පැතුම් මල්ලිත් ඉන්නවා. ඉතින් කට්ටිය මොකද්ද මේ දැන් කරන්නේ? තියෙන බ්‍රෑන්ඩ් එක බලමු ඉස්සල්ලා අපි. බ්‍රෑන්ඩ් එක මොකද්ද? බ්ලැක් ලේබල්. බ්ලැක් ලේබල් එකේ ඩුප්ලිකේට් එක අවුලන්නේ නැහැ. කට්ටිය කරගෙන යනවා. එතන බයිට් එකට තියෙනවා සොසේජස් හදලා තියෙනවා. සුපිරි බ්‍රෙඩ් එක. අම්මට ඉතින් පට්ට රහයි මේ කෙලත් තුනනවා කඩට. එතකොට තව අපේ ලංකාවෙන් ගෙන ආපු මේ පීනට් එකක් තියෙනවා. පීනට්ස් එකක් තියෙනවා. ඒකත් ඒකේ මේ සුපිරි. එතකොට චිකන් එකක් හදලා තියෙනවා. කට්ලට් එකක් ඉතුරු වෙලා තියෙනවා. චිකන් ඩෙවල් එකක් දාලා තියෙනවා. ඉතින් මෙතන තියෙන කට්ලට් සැමන් දාලා රසට හදලා තියෙන කට්ලට් එකකුත් ඒක තමයි මේ තියෙන මේ සුපිරි බෙඩ්රයිසර් ඔරිජිනල් බියර් එකක්. ඒකත් අපේ යාළුවා තමයි ගන්න. ඉතින් මේ ඉන්නේ මල්ලිලා තමයි. ඉතින් සිගරට් ඒ බ්‍රෑන්ඩ් එක platinum 7 only Dubai. Platinum 7 gold only Dubai. You can buy only Dubai. It is not expensive. It is very cheap. මේක ඉතින් අපේ කට්ටියට ඉතින් හොඳයි. ඉතින් මේ වගේ දේවල්. යාළුවනේ ඔයාලා දැක්කේ අපේ කට්ටිය ගන්න ආතල් එක. ඉතින් අපේ කට්ටියට ආතල් එක ගන්න දීලා අපි අපේ කිචන් එක පැත්තට. කිචන් එක මොනවද වෙන්නේ කියලා බලන්න යනවා. ඉතින් මම ඉන්නේ කිචන් එකේ. ඉතින් නංගි මේ අදම මොනවද චිකන් එකක් හදලා තියෙනවා. බයිට්ස් එකක් තියෙනවා. අලුතෙන් දාලා තියෙනවා. කට්ලට් එජස් ඉතින් තාම
හරි මේ දෙක රත් වෙනවා. තව එකක් තියෙනවා. මේ තියෙන්නේ ඒක පළතුරු කපලා දැන් හදලා තියෙන එක. පස්සවාදී එක. දෙන්නලා හොඳට වෙටි. හොඳට පිටිදී මේ කපටක් තියෙනවා. කපටක් තියෙනවා. මේ විතර මේ බදලා තියෙන මොනවද කියලා ඒක නම් දන්නේ නැහැ. ඉතින් බලමු මොනවද මේ බදලා තියෙන්නේ. ඒක ඉතින් ඉස්සරහට බලා ගන්න පුළුවන්. මේ අපේ බබාට ගෙදර යන්න හදිස්සිය. පුදු මාත්‍යා. වර්ධ යන්න ඕනේද? මේ පැත්ත බලන්න. ඔයාට යන්න ඕනේද? ගෙදර යන්න ඕනේද? හා? ඔය කියන්නේ අම්මටත් යන්න ඕනේ මේ guys මේ ඉන්න අපේ අප්පච්චි තාත්තයි දෙන්න ඉන්නවා. ඉතින් ඒ දෙන්න දැන් ඩුබායි ඇවිල්ලා විසිට් එකට ඇවිල්ලා දැන් එයාලගේ දවස් 20යි නේ. දවස් 20 ඉවරයි. තව දවස් දෙකකින් එයාලා ආපහු යනවා ලංකාවට. ඉතින් මං අහන්න යන්නේ දැන් මේ දෙන්නගෙන් මේ දෙන්න මොනවද ගත්ත අත්දැකීම් ඩුබායි ඇවිල්ලා දෙනාට කොහොමද ඩුබායි දැක්කේ? ඉතින් ඩුබායි එක කොහොමද කියලා තමයි මම දැන් අහන්නේ. ඉතින් කියන තාත්තා අප්පච්චි දෙන්න කියන්න. අතෙන්ම එතර සිට මෙතරට ඇවිල්ලා මාර වන්න එකක් ආතල් එකක් ගත්තා. ඩුබායි රටේ තියෙන සෑම දෙයක්ම විදතරා ගත්තා. ඇත්තෙන්ම හොඳයි. ඒ වගේ අත්දැකීමක් මගේ මුළු ජීවිතේට ආයෙත් දකින්න හම්බ වෙයි දන්නෙත් නෑ. මුල් වතාවට ඔන්න දැකගත්තා. හොඳයි. ලංකාවත් හොඳයි. ඩුබායි රට හොඳටම හොඳයි. ඇත්තෙන්ම හොඳයි. සුපිරි. පිට මට එහෙම තමයි මට ඊට වඩා දුකයි මේ දැන් මේ ළමයි ටිකක් දුක් මේ ඇවිල්ලා මේ සැපෙන්දලා නෙවෙයිනේ දුක් විඳිනවා සැපෙන්දලා නෙවෙයි ඒක ගැන ටිකක් කියන්නේ විස්තර කරන්න අපිට දැනගන්න ඕනේ. ඒක ගැන හිතට දිනුනා උත්තර ඒ කියන්නේ මොකක් ගැනද? ළමයි ඇවිල්ලා මේ රටින් ඒ ලංකාවේ මෙත් ඇවිල්ලා මේ ඉන්න දුක් විඳිනවා විතරනේ සැපෙන්දලා නෙවෙයි. ඉතින් හැමෝම එහෙම තමයි. ඉතින් ලංකාවේ ඉඳලා මෙහෙට එන්නේ සල්ලි හම්බ කරන්න. ඉතින් සල්ලි හම්බ කරන්න පට්ට දුකක් විඳිනවා. ඔව් ලංකාවෙන් එන කට්ටිය. ඉතින් අප්පච්චිලා ඒක දැක්කා. ඔව් ඒ කියන්නේ තමයි ටිකක් අවුල. ඒක ඉතින් හැමෝටම පොදුයි. ඉතින් හැමෝම ඉතින් එහෙම තමයි. ඉතින් මේ ඇවිල්ලා කට්ට කනවා. ඉතින් සල්ලි හම්බ කරන්න. නෙවෙයි නෙවෙයි ලංකාවේ කට්ටිය කරන්නේ ලංකාවේ කට්ටිය ඉන්නේ දුබායි ගිහුවම මම කියන්නේ මේවා ගාලා සල්ලි දිනවා ගාලා දිනවා එහෙම ඉතින් හරි. ඉතින් එන අපේ කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය තාම ඉතින් ආතල් එක තමයි ගන්නෙ. මොකක්ද තියෙන්නේ? මොකක්ද තියෙන්නේ? කියන්න. ඉතින් බලන්න අපේ දරුවෝ අපිට කරපු මේ මෙච්චර දෙයක් කළා මේ රටට ගෙනල්ලා රට පෙන්නලා මෙච්චර දෙයක් කරපු දරුවන්ට දීර්ඝායස ලැබෙන්න ඕන. දිනෙන් දින දිනුටපත් වෙන්න ඕන. දරුවන්ට යහපත සමදා උදා වෙන්න ඕන. මගේ අපේ දරුවෝ අපේ කරපු දේවල් වලට අපේ දරුවන්ට සමදා ජය වේවා. thank you තාත්තා thank you.
ඉස්සර සුවඳයි දැනෙන්නේ ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ එදා සුදුරු පියදසුන් මෙදා සිහිනයකි කසුන් මඳක් මුණක් අමිල සැපයකි ලස්සන නම් නෑ පෙනෙන්නේ උකුල් තලා සලා ආනාරි ලතාවෝ අමන් සිනාසනයා වාරි ලතාවෝ උකුල් සලා සලා ආනාරි ලතාවෝ අමල් සිනා නැගිරන් වාරි ලතාවෝ ගයූ වගේ හවුල් වී ගෙවූ රගේ කෝල් වී ගයූ වගේ හවුල් වී ගයූ රගේ කෝල් වී ගියේ ඕන් ලඳේ කොහෙදෝ තිනෙන් තිනෙන් ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ එදා සුඳුරු පියදසුන් එදා සිහිනයකි දසුන් මතක් වුණත් අමිල සැපයකි සුසුම් හෙලයි සිතාරේ පැතුම් නුගලරේ සවන් පුරා පිරේලා වස් දඩුරාවේ සිසුම් හෙලයි සිතාරේ නෙත් යුගලරේ සිත සිතුම් බිඳීලා පැතු පැතුම් සිඳීලා සිත සිතුම් බිඳීලා පැතුම් පැතුම් බිඳීලා ඉතින් ගයිස් ඔයාලා දැක්ක අපේ මේ පොඩි පාටි එක. ඉතින් අපි දැන් මේ පාටි එක ඉවර කරලා ඉවරයි. ඉතින් දැන් අපි ඊළඟට ඔයාලත් එක්ක හම්බෙන ඊළඟ වීඩියෝ එකේ. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා. සිංහලේ